හිතන්න අපි මේ දකින ලෝකයට එහයින් ඇත්තටම තවත් ලෝක තියෙන්න පුළුවන්ද? නූතන විද්‍යාවයි අපේ පැරණි ප්‍රඥාවයි එකට ගැටෙනකොට විශ්වයේ ගැඹුරුම සැඟවුණු රහස් එළියට එන්න පටන් ගන්නවා. මේ ප්‍රශ්නේ ගැන එකපාරක් ගැඹුරින් හිතන්න. ඔබේ මේ එකව ජීවිතය ඇතුළෙම තවත් ලෝක ගණනාවක් තියෙනවද? හිතන්න. ක්වොන්ටම් මල්ටිවර්ස් එකයි බුදුදහමේ කියවන සංසාර චක්‍රයයි එකට එකතු වුණාම මොකද වෙන්නේ? සමානතර යථාර්ථ, පුනරුත්පත්ති පිටුපස තියෙන විද්‍යාව, මරණාසන්න අත්දැකීම් මේ ඔක්කොම එකතු වුණාම ලෝකයේ ගැඹුරුම රහස් එළියට එනවා. අපි අද මේ විග්‍රහයෙන් බලන්න යන්නේ ඒ රහස් ගැලපෙන හැටි. ඔබේ මනස පුරුල් කරගන්න සූදානම් වෙන්න. ඉතින් නූතන ක්වාන්ටම් භෞතික විද්‍යාව අපේ පැරණි බෞද්ධ දර්ශනයේ මුණ ගැහෙනවා. අපි අද ගවේෂණය කරන්නේ මේ දෙක අතර තියෙන ඇත්තටම කම්පනයක් ඇති කරන සමානකම් ගැන. මේ දෙක එකිනෙකට සම්බන්ධ වෙන්න පුරුවන් විදිහ ඇත්තටම හිතා ගන්නවත් බැරි තරම් ගැඹුරුයි. හරි. අපි බලමු මේ ගමන කොහොමද යන්නේ කියලා. මුලින්ම එක ජීවිතයක් ලෝක ගොඩක්ද කියන ප්‍රශ්නයෙන් පටන් ගමු. ඊට පස්සේ ක්වොන්ටම් ලෝකයි සංසාරය තලයි ගැන බලමු. ඊළඟට පැටලුණු දෛවයයි කර්මයයි අතර සම්බන්ධය. එතනින් ගියාම මොළයෙන් එහාගේ විඥානය ගැන කතා කරමු. මල්ටිවර්ස් එකෙන් මෙදීම, ඒ කියන්නේ නිර්වාණය ගැනත් බලමු. අවසානයේට මේ ඔක්කොම එකතු වෙලා ඔබේ යථාර්ථයට බලපාන්නේ කොහොමද? ඔබේ තීරීම මොකක්ද කියන තැනට එමු. එනම් අපි මුලින්ම කිමිදමු මේ අනන්ත යථාර්ථයන් කියන සංකල්පයට. ක්වොන්ටම් ලෝක සහ සංසාරයේ තල මේ මල්ටිවර්ස් රහස සමහර විට ටිකක් භයානකයි වගේ දැනේ. ඒත් ඒ වගේම හිතා ගන්න බැරි තරම් කුතූහලය දනවනවා. හරි, විද්‍යාවෙන් පටන් ගමු. ක්වොන්ටම් භෞතික විද්‍යාවේ තියෙනවා බහු ලෝක අර්ථකථනය කියලා දෙයක්. MWI කියලාත් කියනවා. ඒකෙන් කියවෙන්නේ සරලවම හැම ක්වොන්ටම් සිද්ධවීමකදීම, ඒ කියන්නේ හැම තීරණයකදීම විශ්වය අතු බෙදෙනවලු. හරියට ගහකින් අතු බෙදිලා යනවා වගේ. ඉතින් මේ හැම අත්තක්ම එකිනෙකට සමාන්තර සම්පූර්ණයෙන් වෙනස් ස්වාධීන ලෝකයක්. අර ප්‍රසිද්ධ ස්ට්‍රෝඩින්ගර්ගේ පූසාගේ කතාව මතකද? පෙට්ටිය ඇරලා බලනකම් පූසා එකම වෙලාවේ පන පිටිනුත් ඉන්නවා, මැරිලත් ඉන්නවා. අන්න ඒ වගේ තමයි. හැම හැකියාවක්ම, හැම විකල්පයක්ම ඒකටම අදාළ වෙනම ලෝකයක ඇත්තක් වෙනවා. ඒ කියන්නේ ඔබ ගත්ත හැම තීරණයක් ගන්නෙම විශ්වය 2ට 3ට 4ට අලුත් අතුවලට බෙදුනා කියන එකයි. හරි, දැන් අපි හැරෙමු බෞද්ධ දර්ශනයේ පැත්තට. සංසාර චක්‍රය ගැන හිතන්නකෝ. කර්මයට අනුව සත්වයෝ විවිධ තලවල නැවත නැවත ඉපදෙනවා. දේවලෝකය, මනුෂ්‍ය ලෝකය, අසුර, තිරිසන්, പ്രേත, නිරය මේ හැම තලයක්ම වෙනස්ම අත්දැකීම් තියෙන වෙනම යථාර්ථයක්, වෙනම ලෝකයක් වගේ නේද? අර විද්‍යාවෙන් කියන සමාන්තර ලෝක වගේමයි. ඊටත් වඩා පුදුම දේ තමයි මරණාසන්න අත්දැකීම්. ඒ කියන්නේ NDEs ලැබූ අයගෙන් බහුතරයක් කියන දෙයක් තියෙනවා. ඒ තමයි මම වෙනත් යථාර්ථයන් දැක්කා, වෙනත් ලෝක දැක්කා කියන එක. එතකොට ඇත්තටම අපේ විඥාණයට මේ ලෝක අතර එහා මෙහා යන්න පුළුවන්ද? හොඳයි. එහෙනම් මේ වෙන වෙලම තියෙනවා කියන සමානතර යථාර්ථයන් එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද? අපේ කර්මය එක ලෝකයක ඉඳලා තව ලෝකයකට බලපාන්න පුළුවන්ද? බලමු. ඊළඟ කාරණය ඊට වඩා මයින්ඩ් බ්ලෝයින්. විද්‍යාවේ තියෙනවා ක්වොන්ටම් පැටලීම කියලා දෙයක්. අයින්ස්ටයින් පවා මේකට කිව්වේ ස්පූකි කියලායි. ඒ කියන්නේ අద్భుත දෙයක් කියලා. සරලවම අංශු දෙකක් විශ්වයේ කෙළවරවල් දෙකක තිබුණත් එකක් වගේ ක්‍රියා කරනවා. එකට සම්බන්ධ වෙලා. දැන් බලන්න බුදුදහමේ පටිච්ච සමුප්පාදය දිහා. මේ ඇතිකල්හි එය වෙයි. ඒ කියන්නේ හැම දෙයක්ම අනිත් දේවල් මත රැඳා පවතිනවා. මේ දෙකින්ම කියවෙන්නේ එකම දෙයක්. යථාර්ථය කියන්නේ එකිනෙකට සම්බන්ධ වෙච්ච නොපෙනෙන දැලක් කියන එක. මේක තව ටිකක් ගැඹුරට ගෙනියමු. දලයි ලාමා වහන්සේ පෙන්වා දෙන විදිහට භෞතික විද්‍යාවේ නීති රීති පවා ඒ විශ්වයේ ඉපදෙන සත්වයන්ගේ කර්මයේ එක්ක පැටලිලා තියෙන්න පුරුවන්. හිතන්නේ කියන්නේ මුළු විශ්වයකම ඉරණම ඒකේ ජීවත් වෙන අයගේ සාමූහික කර්මයක බැඳිලා තියෙනවා කියන එකයි. ඉතින් එහෙනම් මෙහෙම හිතන්න. මේ ලෝකෙදි කරන කර්ම තවත් සමානාන්තර යථාර්ථයක ඉන්න තවත් කෙනෙකුගේ දෛවයට බලපානවා වෙන්න බැරිද? සමහර විට ඒ අනෙත් කෙනා කියන්නේත් තවත් අපම වෙන්න පුළුවන්. හොඳයි. මේ ලෝක ඔක්කොම අතර පාලම මොකද්ද? සමහර විට ඒක විඥානය වෙන්න පුළුවන්. අපි දැන් බලමු පුනරුත්පත්තිය සහ සමානාන්තර ආත්ම කියන ගැඹුරු අභිරහස ගැන. මුලින්ම මේක තේරුම් ගමු.
බුදුදහමේ පුනර්භවය කියන්නේ ස්ථිර ආත්මයක් එක ජීවිතයකින් තව එකකට මාරු වෙන එක නෙවෙයි. ඒක අනත්ත් සංකල්පය. ඒ වෙනුවට වෙන්නේ විඥානයේ සහ කර්ම ශක්තියේ අඛණ්ඩ ප්‍රවාහයක් ගංගාවක් වගේ. එක භවයකින් තව භවයකට ගලාගෙන යන එකයි. පුදුමයකට වගේ විද්‍යාවත්ෙන් මේ අභිරහස පස්සේ යනවා. හිතන්න ඩොක්ටර් පිම් වෑන් ලොමෙල් වගේ අය හෘදයාබාධ වලින් බේරුණු අයගේ මරණාසන්න අත්දැකීම් ගැන පරීක්ෂණ කරනවා. අවය අධ්‍යයනයෙන් ශල්‍යාගාරවල රහස් පින්තූර හංගලා ශරීරයෙන් පිටතට ගියා කියන අයගේ කතා ඇත්තද කියලා බලනවා. ඊටත් වඩා ඩොක්ටර් ඉයාන් ස්ටීවන්සන් වගේ අය පෙර භව මතක තියෙන දරුවන් දහස් ගානකගේ ඔප්පු කරන්න පුළුවන් සිදුවීම් වාර්තා කරලා තිනවා. මේ හැම දෙයකින්ම එක ප්‍රශ්නයක් ඉස්මතු වෙනවා. විඥාණය මොලෙන් ස්වාධීනව පවතින දෙයක්ද? එහෙනම් අපි මේ ප්‍රශ්නේ අහන්නම ඕන. ඔබේ පුනර්භවය කියන්නේ ඇතරම තවත් සමානතර යථාර්ථයක ගැන එකක්ද? මේ ලෝකෙක මරණය තවත් ලෝකෙක උපතක් විතරද? හරි. අපේ මේ යථාර්ථයන් ගැන කතා කළා. එතකොට මේ ඔක්කොම එළියට යන්න ක්‍රමයක් තියෙනවද? මේ සංසාර චක්‍රයෙන් මේ මල්ටිවර්ස් එකෙන් මිදෙන්න පුළුවන්ද? අවසාන විමුක්තිය කියන්නේ මොකද්ද? බයෝසෙන්ට්‍රිසම් කියලා විද්‍යාත්මක න්‍යායක් තියෙනවා. ඒකෙන් කියවෙන්නේ හිතා ගන්නත් බැරි දෙයක්. විශ්වය අපිව හැදුව නෙවෙයිලු. අපි, ඒ කියන්නේ ජීවය සහ විඥානය තමයි විශ්වය හදන්නේ. සරලවම යථාර්ථය කියන්නේ නිරීක්ෂකයා. එහෙමත් නැත්නම් අපි හදන්න දෙයක්. බලන්න භෞතික විද්‍යාඥයෙක් ව්ලැඩ්කෝ වෙඩ්රල් කියන දේ. පවතින හැම දෙයක්ම පවතින්නේ සම්මුතිය සහ ලේබල් කිරීම මතයි. ඒ නිසා හැමදේම අනිත් දේවල් මත රඳා පවතිනවා. මේක බුදුදහමේනේ ශූන්‍යතාවය කියන ගැඹුරු සංකල්පයම නේද? හැම දෙයක්ම හිස්, එකිනෙකට සාපේක්ෂයි කියන එක. එතකොට නිර්වාණය කියන්නේ මොකද්ද? ඒක තවත් ලෝකයක් නෙමෙයි. ඒක තමයි ලෝභ, ද්වේෂ, මෝහ කියන ගිනි නිවා දැමීම. ඒ කියන්නේ සංසාර චක්‍රයෙන් ඒකේ තියෙන හැම තලයකින්ම මේ හැම සමානතර යථාර්ථයකින්ම ලබන අවසාන පරම විමුක්තිය. ඉතින් අපි මේ කතා කරපු හැමදේම එකතු වුණාම අපි ලෝකයේ දකින්න විදිය වෙනස් වෙන්නේ කොහොමද? බලමු. වැදගත්ම දේ තමයි මෙතන අරමුණ එක න්‍යායක් අනිකෙන් ඔප්පු කරන එක නෙවෙයි. එහෙම කරන්න බෑ. ඒ විනුවට මේ සමානකම් පාවිච්චි කරලා යථාර්ථය, විඥාණය සහ මේ මහ විශ්වය තුලේ අපි ඉන්නේ කොතනද කියන එක ගැන අපේ අවබෝධය, අපේ දැක්ම පුළුල් කරගන්න එකයි. ඉතින් අවසාන ප්‍රශ්නය මේ අපි කතා කරපු සමාන්තරකම් මේ අදහස් පාවිච්චි කරලා ඔබ ජීවත් වෙන මේ ලෝකය, ඔබේ පැවැත්ම ටිකක් වෙනස් විදිහකට ගැඹුරින් තේරුම් ගන්න පුළුවන්ද? තේරීම ඔබ සතුයි. ඉතින් මේ ගැඹුරු කාරණා ගැන ඔබ හිතන්නේ මොකද්ද? ඔබේ අදහස් අපිට ගොඩක් වටිනවා. සමහර විට ඔබ අහපු, දන්න මරණාසන්න අත්දැකීම් NDE ගැන කතා ඇති. ඒ හැමදේම පහලින් කමෙන්ට් කරන්න. අපි මේ සංවාදයේ දිගටම කරගෙන යමු. විද්‍යාවයි අපේ පැරණි ප්‍රඥාවයි එකට සම්බන්ධ වෙන තවත් රහස් දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න subscribe කරන්න.